ඉතින් අපේ පක්ෂයට අවුරුදු 10 ලැබලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 10ක් ඇතුළත ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විදියට අපි විශාල ජයග්‍රහණ ගත්තා. ඒ වගේම පසුබෑම් වලට ලක් වුණා. ඉතින් මම හිතනවා අපේ පාක්ෂිකයෝ, පක්ෂය, දේශපාලන මණ්ඩලය, විධායක සභාව ඉදිරි කාල සීමාව තුලත් අපේ ප්‍රතිපත්ති අපිට ආරක්ෂා කරගන්න ඉතිහාසයේ හැකියාව ලැබුණ මොන අභියෝගය ආවත්. ඒ වගේම තමයි ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමක් ඇති වෙච්ච අවස්ථාවකදී පවා අපි ප්‍රජාතන්ත්‍රවාදීව මෙරට ඉවස්ථානුකූලව ආණ්ඩු වෙනස් කරන්න පුළුවන් තැනට නැත්නම් ආණ්ඩු මාරු බලය හුවමාරු කිරීම කරන තැනට අපිට අපේ පක්ෂයට ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබුණා කැපවීම කළා. ඉතින් මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුලත් අපි ශක්තිමත්ව ගොඩනගෙන්න ඕනේ. අපි විශ්වාස කරන මූලික හරපද්ධතීන් ආරක්ෂා කරගෙන දේශපාලනික වශයෙන් අපේ පාක්ෂිකයෝ ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ වසර 10ක් ලබනවා. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුල අපි නැවත වතාවක් ශක්තිමත්ව ගොඩනැගීමෙන් පවතින පක්ෂයක්. ඉතින් ඒ තුල රටේ ජනතාවගේ ගැටලු අභියෝගයන් ගෝලීය දේශපාලනය තුළ ඇති වෙන වෙනස්කම් හඳුනගෙන නූතන පරම්පරාවේ දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් පවතින දේශපාලන බලවේගයක්. ඉතින් මම හිතනවා අනාගත පරම්පරාව ගොඩනගන්න මේ රට ආරක්ෂා කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් විදිහට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ශක්තිමත්ව ගොඩනගේ. ඔබතුමාගේ ප්‍රබලයෙන් කට FCID කැඳවල තිබ්බ මොකද්ද මේ කියන්නේ? ඒ සාමාන්‍ය දෙයක් නේ. අපේ පක්ෂය කෙනෙක් විතර නෙවෙයි මහා සංඝරත්නයේ ගරු නායක ස්වාමින් වහන්සේලාත් FCID කැඳවලා තියෙනවා. අපි දැක්කා ඊයේ මිහින්තලේ නායක හාමුදුරුවෝ. ඒ වගේම අදත් ස්වාමීන් වහන්සේලා කීප නමක් හැඳවලා තියෙනවා. ඉතින් ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට ආණ්ඩුව මේ රටේ නොගැලපෙන හෙළ සංස්කෘතිය විනාශ කරමින් මේ රටේ සියලු ආගම් වල තියෙන විශ්වාසයන් බිඳ දමමින් බටහිර සමහර රටවල් වලට පමණක් අවශ්‍යතාවයේ තියෙන සමහර සංවිධාන වලට පමණක් අවශ්‍යතාවයන් වලට තියෙන කාරණා පිළිබඳව පුංචි පාසල් දරුවාගේ මනස විකෘති කරන්න උත්සාහ කරනකොට මේවා වහගන්න අවසානයේ පොත්ජන පෙරමුණේ අය විතරක් නෙමෙයි මහා සංඝරත්නය ගෙනල්ලත් කට උත්තර ලියා ගන්න දැන්ට අවිලා තියෙනවා. ඒත් එච්චර පහත් තැනට ආණ්ඩුව වැටලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රබලයෝ කීප දෙනෙක්ම ඊයේ මාධ්‍යහම පැහැදිලි කරලා දුන්නානේ මේවා මොකද වෙන්නේ කියලා. ඒ පැහැදිලි කිරීම තුලම කාරණේ පැහැදිලි. උන්ගේ පැහැදිලි කිරීම තුලම උන් ෆේල් කියන එක පිළිගන්නවා. ඉතින් පාසලේ 6 වසරේ අච්චු පොත print කරගන්න බැරි ආණ්ඩුව කොහොමද රට හදන්නේ? මේ 6 වසරේ පොත print කරගන්න බැරි ආණ්ඩුව කතා කරන අලුත් විවස්ථාවල් ගේන රටක් හදන්න. ඉස්සෙල්ලා මේ පාසලේ පොත print කරගන්න කියන්නේ. හැබැයි ඒක කරගන්න බැරි වෙච්ච ආණ්ඩුව අන්තිමට අග්‍රාමාත්‍යවරියත් විදේශ අමාත්‍යවරයාත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ තුන්දෙනාම වාඩි වෙලා ආණ්ඩුව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් අවසානයේ තුන්දෙනාම ආණ්ඩුව ආරක්ෂා කරගන්න බැරුව ෆේල් වෙච්ච බවක් තමයි මට නම් දැනුනේ. ඒක මාධ්‍යවේදීන් අහන ප්‍රශ්න වලට නෙවෙයි උත්තර දුන්නේ. සහ ඉතින් පළවෙනි වතාවට ලු අග්‍රාමාත්‍යවරයෙක් රජයේ මාධ්‍ය ආයතනයට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවකට වාඩි වෙන්නේ. ඔව් මොකද පළවෙනි වතාවට තමයි අග්‍රාමාත්‍යවරයෙක් කොච්චර පිස්සුවක් කියලා තියෙන්නේ. ඒ හින්දා තමයි එතිමේට එකට එන්න උනේ. නේ? ඉතින් මම දන්නේ ඒව හදාගෙන ඉස්සරහට ගියොත් හොඳයි. ජනාධිපතිතුමාට මේකට මැදිහත් වෙන්න වෙයි නේද? ජනාධිපතිතුමා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ නේ. මොකද ජනාධිපතිතුමානේ ආණ්ඩුව. නේද? ජනාධිපතිතුමා මේ අල්ලපු රටේ කෙනෙක් නෙවෙයිනේ. ඉතින් මේ රටේනේ. ජනාධිපතිවරයාගෙන ආණ්ඩුව පක්ෂයේ ජනාධිපතිතුමාගෙන දැන් ආය අමුතුවෙන් මැදිහත් වෙන්න දෙයක් නැහැ. මොකද වැරද්දක් කරාම මේක ඇමතිවරු පිට දානවා. ඇමතිවර නිලධාරි පිට දානවා. ජනාධිපතිතුමා අත හොද ගන්නවා. හොඳක් ආවම ජනාධිපතිතුමා එක ගන්නවා. ඇමතිවරු එක ගන්නවා. නිලධාරින්ට එක දෙන්නේ නැහැ. එතකොට දැන් බලන් යනකොට වැරදි කළා තියෙන්නේ පහුගිය ආණ්ඩුව සහ නිලධාරීන් සමිරේ ජනතාව හරි දේ කරන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු. ඉතින් ඔය විහිළු කාරණය ඔය විහිළු කාරණේ සාර්ථක වෙන්නේ නැහැ. ඒ හින්දා ජනාධිපතිතුමාත් මේකට වක් කියන්න ඕනේ. ජනාධිපතිතුමාට බෑ මේ අග්‍රාමාත්‍යවරිය තමයි අධ්‍යාපන අමාත්‍යවරිය. ඒ හින්දා මේක අගමැතිවරිය බලන්න ඕනේ. ඉතින් අගමැතිවරියට බෑ මේක නිලධාරී තමයි මේක හිටියේ මම නෙවෙයි. දැන් නිලධාරී වක් කියන්න ඕනේ. ඉතින් අන්තිමට ඔහොම ගියොත් අර ත්‍රිකුණාමලේ ආරවුලක් බේරන්න බුදු පිළිමන් වහන්සේ වඩම්මලා පොලිසියට ගෙනිච්චා වගේ printing machine එක අරන් යන්නේ මේ පොලිසියට. මොකද මේකේ අන්තිමට වෙන්නේ machine එක විසින් පොත් අච්චු ගසන් ලදී කියලා කියයි. ඉතින් වැරද්ද තමයි printing machine එක. නේ? ඒ තැනට තමයි ඉතින් මේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ. පරීක්ෂණ අවසන් වෙනකන් අගමැතිතුමිය ආයෙත් වෙයිද? තනතුරේ. ඉතින් ආණ්ඩුවේ තීන්දුව ගත යුතුයි. ඉතින් අග්‍රාමාත්‍යවරිය අයින් වෙනවද නැද්ද කියන කාරණේ ආණ්ඩුවේ වැඩපිළිවෙල. ඉතින් ආණ්ඩුවේ තියෙන ප්‍රතිපත්ති මේ වශයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනතාවට යම් මිම්මක් ලබා ගන්න පුළුවන්. ඉතින් අගමැතිවරිය අයින් වුණත් වැඩක් නැහැ. ඔය පොත නම් print වෙන්නේ. අගමැතිතුමිය අයින් වෙලත් ඔය විදිහට අවිධිමත් විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරනවා නම් QR කෝඩ් එකකින් ලින්ක් එක යන වෙබ්සයිට් එකට ආණ්ඩුවට අයිතියක් ඔහු ඒකේ තියෙන කන්ටෙන්ට් එක පිළිබඳව ආණ්ඩුවට දැනුමක් නැත්නම් ඉතින් එතනින් එහාට ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අගමැතිවරිය අයින් වෙනවද නැද්ද කියන කාරණේ පළක් වෙන්නේ නැහැ. ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නේ මේ රටට ගැළපෙන
අනාගතයේ රැකියාව උත්පාදනය කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමවේදයකට මේ රට අරගෙන යන්න. එහෙම නැත්නම් මේ ඔබතුමාලා අපේක්ෂා කරන රැකියාව උත්පාදනය නෙවෙයි. දැන් මේ වැනි සිදුවීමක් සිදු වෙච්ච පළවෙනි වතාව නෙවෙයිනේ. දැන් පහුගිය කාලේ අපි දැක්ක සංචාරක මණ්ඩලයේ ලියුමක් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධනය කරන්න. මෙවැනිම ආකාරයේ. ආපදා වෙලාවේ ගහපු ගැසට් එකෙත් මේ වගේම කෑල්ලක් තිබ්බා. දැන් පෙළ පොතේත් එම කෑල්ලක් තියෙනවා. ඉතින් මේ කෑල්ල මේ ආණ්ඩුවට ඔච්චර සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක හම්බ සිදුවීමක් වෙන්නත් බෑනේ. ඒ හින්දා ඒව ගැන හොයන්න ඕනේ.